හොඳට මතක තියාගන්න දරුවනේ බඹසර සීලය කියලා කියන්නේ හරි ආනුභාව සම්පන්න සීලයක්. බඹසර සීලේ සමාදන් වෙලා රකින්න කෙනාට ගොඩාක් ආනිසංස ලැබෙනවා. පළවෙනි එක බොහෝ ජනයාට ප්‍රියමනාප කෙනෙක් වෙනවා. බඹසර සීල් සමාදන් වෙලා සුරකින්න කෙනා මේ ජීවිතේදීම බොහෝ දිනකට ප්‍රිය වෙනවා. එයාව දකින්න අනිත් අය කැමතියි. එයාව දකින්නකොට අනිත් අයගේ හිත පිනා යනවා. ඒ පිනායන කාන්තිමත් ආනුභාව සම්පන්න ස්වභාවය බඹසර සීලේ නිසා උපදිනවා. බඹසර සීල් සමාදන් වෙලා ආරක්ෂා කරන කෙනාට කාන්තිමත් වූ ප්‍රභාස්වර සිරුරක් ලැබෙනවා. දෙවෙනි ආනිසංසය. ප්‍රභාස්වරයි මේ සිරුර. ඒ සිරුර කාන්තියෙන් බබනවා. අනිත් අය අතරේ එයාගේ ශරීර කාන්තිය කැපී පෙනෙනවා. තේජාන්විත බවක් එයාට උපදිනවා. බඹසර තේජස නිසා සතුරු පාර්ශවවල බල හීනවන්නේ. Tamanට සතුරු පාර්ශව ඉන්නවනේ. ඒ සතුරු පාර්ශවවලට සතුරුකම් කරගන්න බැරි විදිහට බල හීන වෙලා යනවා. බඹසරේ ආනුභාවයට. බඹසරේ පින ඉස්මතු වෙලා එනකොට අනිකුත් පව් යට යන හැටි හරි පුදුම සහගතයි. සුවසේ නිින්ද යනවා. සුවසේ අවදි වෙනවා. විසරද බව උපදිනවා. ඕන පිරිසක් මැද්දට බයක් තැති ගැනීමක් නැතුව විසරද යන්න පුළුවන්.